සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද මම ආවිල්ලා තින ඔයාලට මගේ ට්‍රෙක් බ්‍රේක්ඩවුන් වීඩියෝ නම්බර් 7 එක කියන තමයි ගෙනාවේ. හැබැයි එතනදී 7, 8, 9 කියන ට්‍රෙඩ් තුනම එතන තියෙනවා. ඒ තුනේම ටී වීඩියෝ තමයි අද සාරාංශයක් විදිහට ඔයාලට මම දෙන්නේ. හරි හොඳට බලන්න මේ දේ. මෙතන ටිකක් විශේෂත්වයක් තියෙන්නේ මුල්ම කොටසේ. හරි. මෙහෙමයි. මේ ට්‍රේඩ් එක ප්ලෑන් කරන්නේ කියන්නේ මම අසනීප තත්ත්වයක ඉන්නකොට. ඒකට හේතුව විදිහට කිව්වොත් අසනීප තත්ත්වයක් දැඩිවම තිබ්බා. ඒතොර කිසිම සෙෂන් එකක් තියාගන්න බැරි වුණා මට ඊටෙකදී. ඒතොර යම් තාක් දුරකට අසනීප තත්ත්වය සනීප වුණාට පස්සේ තමයි මෙන්න මේ ට්‍රේඩ් එකට මම එන්ටර් වෙන්න හදන්නේ. හරි. එතකොට කලින්ම මම එන්න ඕනේ TBD එකක් කරා. හරි TBD එකක් කරා මම එනකොට මගේ last 15 minute BOS එක. හැබැයි ඒක real 15 minute BOS එක නෙමෙයි. ඒක තමයි මගේ ට්‍රේඩින් රේන්ජ් එකකට දාලා BOS එකක්. ඒක මම 15 minute BOS එක දාගන්නවා. ඒක මට මන් දන්නවනේ මොකක්ද කියලා. අන්න ඒ හේතුව හින්දා. හරි. ඒක මට වැලිඩ් වෙලා තියෙනවා LSL plus mitigation කියන දේ හරහා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම රේන්ජ් එක ඒක වැලිඩ් එකක් වැලිඩ් එකක් තමයි කොහොමද? ඒක එහෙම නැත්නම් ට්‍රේඩින් රේන්ජ් එකක් වේවා රියල් 15 minute BOS එකක් 1 hour BOS එකක් 4 hour BOS එකක් වේවා මොකක් වුණත් ඒක රේන්ජ් එකක් නෑ. ඒ රේන්ජ් එක වැලිඩ් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපිට ඒ රේන්ජ් එක ට්‍රේඩ් කරන්න බෑ. හරිනේ. එහෙනම් මට මේ රේන්ජ් එක වැලිඩ්. එතන මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා රේන්ජ් එකක් වැලිඩ් වෙන්න අවශ්‍යතා කීපයක් ගැන. අන්න ඒ ටික ඕගොල්ලන්ට මතක නැත්නම් ඒක අනිවාර්යයෙන්ම පරණ වීඩියෝ වලට ගිහින් බලන්න. හරි. ආයෙ කියනවා මේ ටික මම වීඩියෝ එකේ ඉන්නේ ඕගොල්ලෝගේ දැනුම මේ තරමට තියෙන්න ඕනි කියලා පෙන්නන්න. ඒතර මේ දැනුම මෙච්චර නැත්නම් මේ මාකට් එකට එන්ටර් වෙන්න තියා හිතන්නවත් එපා. මොකද මේ මාකට් එක ඩොලර් ට්‍රිලියන ගණන් ට්‍රේඩ් වෙන මාකට් එකක්. ඒකට ඔයාගේ දාන ඩොලර් 100 200 1000 10000 20000 30000 වෙන්න පුළුවන්. ওই ගාන මේකට නිකන් දාන්න බෑ. මොකද ලංකාවේ මාකට් එකේවත් එච්චර ට්‍රේඩ් වෙන්නේ නැහැ නේ. අතර ඩොලර් ට්‍රිලියන ගණන් ට්‍රේඩ් වෙන මාකට් එකකට නිකම්ම සල්ලි උබන්න එපා ගිහිල්ලා. ඒකට හොඳ දැනුමක් සුපිරි දැනුමක් තියෙනවා. ඒ දැනුම හරහා ඔයාට මේ මාකට් එකේ ගන්න බැරි එන්ට්‍රියකුත් නැති. නැහැ. හරිද? හරි දැන් බලන්නකෝ එනවා. මේක තමයි views එක. හැබැයි මං ඉන්නේ මොකද්ද? ECT කොටසක. ඒ කියන්නේ external counter rate හරි. හරි. ඒකම අවබෝධ ගන්න. අතර මම මගේ 4 hour වලට ගිහිල්ලා 1 hour වලට ගිහිල්ලා කී ලෙවල් එකක් අරගෙන ඒකේ environment එකක් දා ගන්නවා. අතර ඒකත් ටැප් කරලා දින. අතර මම මේ හරිය මාකට් එකේ තිබ්බා. හරිද? මාකට් එකේ මේ හරිය වෙලා තියෙනවා. හරි ඊට පස්සේ MSS එකක් දීලා තියෙනවා. MSS දුන්නා පස්සේ මම ඒ කියන්නේ මෙන්න මේ BUS එකට දාලා LSL උත් අරගෙන ඒ කියන්නේ මේ රේන්ජ් එක වැඩි. ඒ කියන්නේ මේ රතු මම මේ නිල් පාට ඩොට් වලින් තියලා තියෙන්නේ මගේ 15 minute රේන්ජ් එක. රතු පාට ඩොට් වලින් තියලා තියෙන්නේ ECT වලට අදාළ lower time frame රේන්ජ් එක. හරි. ඒක ට්‍රේඩින් රේන්ජ් එකට අදාළ කොටස වගේ. ඊට පස්සේ මට මේ කොටස අතලින්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මාකට් එක තියෙන්නේ මෙන්න මේ ලෙවල් එක. ඒ කියන්නේ මෙතනින් පස්සේ නැහැ. හරිද? මෙන්න මේක චට්ටපලට ගන්නවා. හරි. මෙන්න මෙතනින් පස්සේ මාකට් එක නැහැ. රතු පාටෙන් දකුණු පැත්ත මාකට් එක නැහැ. ඒතර මේ පැත්ත තමයි තියෙන්නේ. ඒතර මම මෙතන දාගෙන විශේෂ සෙටප් එකක් RM2 මොඩල් එකක්. ඒක අපි යූස් කරන්නේ يعني ඒක දන්න කට්ටිය දන්න ඒක යූස් කරන්නේ මොකටද කියන්නේ. හරි. ඒක අපි ඒ වෙනුවට යූස් කරාට මට මෙතෙන්ටත් යූස් කරන්න පුළුවන්. හරිද? හේතුව අපිට ඒ එනරි හැමදැනට වැදගත් වෙනවා. වැදගත් වෙනවා කියන්නේ වැලිඩ් වෙනවා. ඒතර මට මෙතන ඉන්ටරෙක්ට් ගන්න පුළුවන්. හැබැයි ඒක මගේ මේජර් රේන්ජ් එක කන්ටිනියු කරන්න තියෙයි මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මට ඒක ඉන්ටරෙක්ට් ගන්න සුදුසු ප්‍රදේශයක්. හරිද? අන්න ඒකටයි මේ අපි ඩොට් තියාගෙන රේන්ජස් ටික මාක් කරන් ඉන්නේ. ඒතර අපිට මේ රේන්ජස් ඕන එක ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. ඒතර RM2001 කියන සෙටප් එකට අදාළව මට තියෙනවා මෙන්න අතර POI එකක්. හරි. ඒක දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් අපිට හරියට ඉගෙන ගන්නවා RM2001 සෙටප් එක කියන්නේ මොකක්ද කියලා. ඒතර ඔයාලට මෙතනින් POI එකක් සෙට් වෙනවා. හරි. ඊට පස්සේ මගේ 15 මිනිත් එකට අදාළව තියෙන ඇතන ගණන්දුන ටික ඉවරයි. ඊට පස්සේ මම යනවා low time frame. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ extreme POI එක. හරි මෙතන මිටිගේෂන් එක කරා යනවා. එතකොට මගේ මේක තමයි extreme POI එක වෙන්නේ. ඒ extreme POI මම මාක් කරන් තියාගන්නවා. හරිනේ. එතන මට තියෙනවා RM2001 POI එක සහ extreme POI එක. හරි ඊට පස්සේ මම යන්නේ low time frame කෙලින්ම යන්නේ 1 minute එකට. හරි. මේ තියෙන්නේ 1 minute එකට අදාළව තියෙන chart එක. හරිද? එතකොට අර මං කිව්වා RM20 එක දාලා මෙතන තියෙන්නේ. එතකොට මට දැන් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් නේ. එතන මම රේන්ජ් එකක් බලනවා. ඒ කියන්නේ කොළ පාටින් තමයි රේන්ජස් මාක් කරන්නේ. එතන මේ රේන්ජ් එක මට කියන්නේ ඊ ආසන්නයේ තියෙන ට්‍රේඩින් රේන්ජ් එකක් වෙනවා. හරි. එතකොට බලන්න මේක. මේක තමයි ඊට අදාළ මට POI එක. ඒක මම කලින්ම මාක් කරගත්තා මෙන්න මේ විදිහට. ඒක චුට්ටක් බලනවා.
මෙන්න මේක කලින් මක් කරගත්තා. ඒතර ඒක තමයි RM2POE එක. ඒකෙන් මම එන්ට්‍රි එක ගත්තේ ඒ TBD එක ටොප් සෝරි TBD නෙමෙයි ට්‍රේක් බ්‍රේක්ඩවුන් වීඩියෝ එකට ගහන්න টොප් ඩවුන් එක ගැහුවේ මම දැන් ටියට කලින්. ඒතර මම ඊට කලින් টොප් ඩවුන් එක ගහන්නේ මගේ ඒනේ ඇත්තටම ඔළුවෙන් ගහන්නේ. ඒක අංකන ක්‍රමයකටවත් නැත්නම් ඉරි කෑලි වලටවත් මම සීමා කරේ නැහැ. හේතුව මට ඒක ශනික ගන්න ඕනේ එන්ට්‍රියක් නිසා. හරි එතකොට මෙන්න මේ ඉර තමයි මට අන්තිමට වදින්නේ. හරිද ඊට පස්සේ අදාළ POI ටික තමයි මම මාක් කරගන්නේ. ඒ BUS එක මාක් කරගන්නවා. ඒ TBD අදාළ top down එක අදාළව මම BUS එක මාක් කරගන්නවා. ඊට පස්සේ අදාළ BUS ටික MBUS ටික මනසින් මාක් කරගන්නවා. හරිද ඒවා අමතරව මට අවශ්‍ය ට්‍රේඩින් ට්‍රේඩ් එක කරන්න ඕන කොටසෙදි තියෙන MBS එක වේවා BS එක වේවා අන්න ඒක විතරක් මම මේ වගේ රිමාර්ක් කරනවා. ඒතර ඒක මම කිසිම අංකන ක්‍රමයකටවත් නම් කිරීමකට ලක් කරේ නැහැ. ඒක මොකද මම ගන්න එන්ට්‍රියක් නිසා. හැබැයි ඔයාලට දැන් මෙතන පෙන්න TBD එකේදී සියලුම විස්තර මම සඳහන් කරලා දිනවා. හේතුව තමයි මෙතන ඉන්නවා දන්න ළමයි සහ දන්නේ නැති ළමයි. ඒතර එයාලා තේරුම් ගන්න එක ලේසි වෙනවා. හරිද? ඒක මම මාක් කරන එක. අන්න ඒකයි මම අංකන ක්‍රමයක් සහ එහෙම නැත්නම් chart එකට විශේෂිත වර්ණ විදිහට යොදාගෙන ඩොට් විදිහට තියලා ඔය ටික ඔයගොල්ලන්ට කියලා පැහැදිලි කරලා. ඒතර මට පැහැදිලි කරන්න ලේසි. ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි. එහෙම නැතුව මට ට්‍රේඩ් එකකට අවශ්‍ය නැහැ ඒ ටිකවත්. හරිද? හරි. ඒතර මෙතනින් තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරන්න හදන්නේ මම. ඒ කියන්නේ උඩ ලෙවල් එකේ. හරි. ඒතර බලන්නකෝ. දැන් එතකොට මාකට් එක තියෙනවා කිව්වම ඔහෙත් නෙමෙයි තිබේ. ඒතර මේ හරිය. මෙන්න මේ ලෙවල් එකේ වගේ තිබේ මාකට් එක. හරිද? ඒතර මේකත් හදලා තිබ්බේ. ඔන්න ඔතන වගේ තිබ්බේ. තව චුට්ටක් ඉස්සරහට යන්න මෙන්න මේ හරිය මම හිතන්නේ තිබ්බේ. හරිද? හරි. එතකොට ඊට අදාළව කියන්නේ මේ කොළ පාට තියෙන්නේ RM2 setup එක දාලා බියෝ යන්නේ. අන්න ඒකට අදාළ BUS එකක් තියෙනවනේ. අන්න ඒ BUS එකෙත් තින්නේ මං ECT level එකේ. ECT external counter trend එක. එතකොට ඒකත් මට range එක valid විදිහට කරලා තියෙනවා ඒගොල්ලෝ. හරිද? BUS එකක දාලා liquidity අරගෙන ඒ කියන්නේ liquidity plus LSL plus mitigation. ඒ විදිහට range එක click කරලා තියෙනවා. එහෙනම් මට මෙන්න මේ තියෙන අන්තිම MBS එකත් මට valid MBS එකක්. හරි එහෙනම් මට ඒක range එකක්. මම එතනදී trade up place කරගන්නවා. කියන්නේ මාකට් ට්‍රෙඩ් එකක් විදියට. හරිද? මාකට් ට්‍රෙඩ් එකක් විදියට මම මෙතනින් ප්ලේස් කරගන්නවා SL එක මේ මෙන්න මෙතනින් තියලා. හරිද? ඒකට හේතු කීපයක් තියෙනවා. මෙතනදී hidden PO එක ටැප් කළා මාකට් එක යන ගමන් තියෙනවා. හරිද? ඒ වගේම එම ඒ කියන්නේ LSL ගත්තට පස්සේ අතන MBS එකක් තියෙනවනේ. ඒ MBS එක හදන්න කලින් CT දිනවනේ. CT මිටිගේටර්. ඒතර මෙයාට අපහු උඩදී ගන්න දෙයක්වත් නැහැ. පහළදී ගන්න දෙයක්වත් නැහැ. එයාට අවශ්‍යතාවය තියෙන්නේ මාකට් එක BUS කිරීම. අන්න ඒ හේතුව නිසාම තමයි මම මෙතනදී එන්ට්‍රියක් ප්ලේස් කරනවා. මම ඉරයින් කරගන්නද එන්ට්‍රියක් ප්ලේස් කරගන්නේ. ඒක ටිකක් low probability ඒ වගේම high risk එන්ට්‍රියක් වෙනවා. මොකද මම මාකට් ඕඩර් එකකට යන්නේ හරිම කලාතුරකින්. ඇත්තටම මට මතක ඇති කාලේ මාකට් ඕඩර් එකකට ගිහිල්ලා නැහැ. හැබැයි මේකදී මං ගියා. ඒ හේතුව තමයි උඩදී මම එන්නේ උඩදී එන්ට්‍රිය ප්ලේස් කරන්නේ ෂෝට් එක. අතර මාකට් එකේ මෙතන. ඒතර හොඳ සිරප් එකක් මට තියෙනවා මෙතන. එන්න ඒ නිසායි මම මෙතන එන්ට්‍රි ප්ලේස් කරන්නේ. හැබැයි මෙතනට මම ප්ලේස් කරනකොට මම මගේ රිස්ක් එක මැනේජ් කරගන්න ඕනේ. මේක මම එන්ට්‍රි ගද්දිම අපි ගෲප් එකෙත් දැම්මා. අප්ඩේට් එක දුන්නා. එතකොට මෙතන රිස්ක් එක මැනේජ් කරගන්න ඕනේ. ඒ ඇයි? අන්නේ ඒ ඇයි කියන හේතුව තමයි මම කලින් පැහැදිලි කරේ. මේක low probability high risk entry එකක් වෙනවා. හරි. අන්න එහෙනම් මම කලින් ගන්න ට්‍රේඩ් වලට වඩා අඩු රිස්ක් එකක් තමයි මෙතන දරන්නේ. හේතුව අර කලින් හින්දුව තමයි. හරිද? මේ ට්‍රේඩින් කියන්නේ අන්න එහෙමයි. ට්‍රේඩින් කියන්නේ දැනුමවත් අධ්‍යාපනයවත්ම නැත්නම් සල්ලිවත්ම නෙමෙයි. මෙතෙන්ට අපි අර සාමූහික දෙයක් එකතු කරලා දානවා. එතකොට මෙතනදී අර රිස්ක් එක මැනේජ් කරන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. හරි. එතකොට මම මෙතෙන්ට දාන්නේ ඩොලර් 600ක් වගේ පොඩි ප්‍රමාණයක්. එතකොට රිස්ක් එක ඩොලර් 200ක් කරිනවා. රිවෝඩ් වෙනින් ඩොලර් 400ක් කරිනවා. එතකොට 1 to 2 හරියකට තමයි මේක මම ප්ලෑන් කරන්නේ. හරි. බෑ මගේ TP එක මෙන්න මේක බලන්න. මගේ TP එක තියෙන්නේ මෙතනට. ඒ කියන්නේ 65899.8ට. සෝරි 65878.8ට. හරිද? හැබැයි මම ස්ක්‍රීන්ෂොට් එක දාන්නේ ගෲප් එකේ මෙන්න මෙතන ලෙවල් එකට. ඒ කියන්නේ මට TP එක තියදී මම 1 to 2 එකට තියෙනවා. හැබැයි මෙතනින් ස්ක්‍රීන්ෂොට් එක දාන්නේ මෙතනද. ඒ කියන්නේ 65887.0. ඒ කියන්නේ ඩොලර් 78යි 88 9ක වෙනසක්. 9කුත් නෙමෙයි අතන 8.2ක වෙනසක්. හරිද? 8.2 ඩොලර්. එතකොට මගේ TP එක නම් මෙන්න මේකට මෙන්න මේ කැනල් එකෙන් හිට වෙනවා.
හැබැයි මේක ගත්ත ළමයෙක්ගේ TP එක හිට වෙන්නේ ආයෙ රිට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා එන මොහොතේදී. හරි. එතකොට මම මගේ TP හිට වුණාට පස්සේ මම ඔබට බැලුවා මේ මාකට් එක මොකද මේක කෙනෙක් ටච් වෙලා නැති කියලා. ඒතර මම ඒ වෙලාවේදී මගේ අතින් සිදු වූ වරදක් නිසා තමයි මේක චුට්ටක් මෙහෙම පැනලා තියෙන උඩට. ඒ කියන්නේ 1 to 2 R එකට වඩා අඩුයි 1 to 2.08 තියෙනවා. හරියට 1 to 2 එකකින්ම අයින් වුණේ. මෙතනින් තිබ්බේ 1 to 2.08 එක. උතර ළමයි කිව්වා දින 1 to 2.08 R එකකින්. හරි. එතකොට දැන් මේක TP යනවා මගේ මෙතනින් දෙනවා ළමයෙක් ගත්තා නම් ඒ ළමයාගේ මෙතනින් යනවා TP එක. හරි. ඊට පස්සේ මම මේන්ලි ફોකස් කරේ කවුද? මෙතනින් උඩින් බලන ෂෝට් එන්ට්‍රි එක. හරි. ඒකත් මම ඊළඟ ගෙන කැනල් කීප දෙකේදී විනාඩි දෙකක් කාලය ඇතුළත TP හිට් කරලා මගේ TP නෙමෙයි ළමයි මම දුන්න කියන්නේ එන්ට්‍රිය TP හිට් කරලා විනාඩි දෙකක කාලයකදී ඊළඟ එන්ට්‍රිය ගන්නවා අපි මේන් එන්ට්‍රිය ගන්නවා. හරි ඒකේ මම ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගන්නෙ. ඩිරෙක්ට් එන්ට්‍රි ගන්න හේතුව තමයි මෙතන රේන්ජ් එක වැඩි. හරි ඔය රේන්ජ් වැලිඩේෂන් එක මාර වටින මාතෘකාවක්. ඒ මාතෘකාව හරහා අපිට එන්ට්‍රි ප්ලේස් කරන්න පුළුවන් කිසිම චකිතයකින් තොරව. හැබැයි ලෝ ප්‍රොබබිලිටි නම් අන්න ඒක අපි අනිවාර්යයෙන්ම රිස්ක් එක මැනේජ් කරන්න ඕනේ. අපි කලින් ගන්න ට්‍රේඩ් වලට සාපේක්ෂව ඊටත් වඩා වැඩි ප්‍රමාණයක රිස්ක් මැනේජ් කරන්න ඕනේ. හරි. එතකොට මෙතන ට්‍රේඩ් එකක් මම ගන්නවා අර විදිහටම තමයි. මොකද මට මෙතන TP වෙලා තියෙනවනේ 1 to 2 ආරයක් ආවා. අතර මට මෙතන ලොස් වුණා තවරන්නේ මට 1 to 1 එක ප්‍රොෆිට් නේදට 1 එක ප්‍රොෆිට් අවුලක් නැහැ. එහෙනම් මම අතර ට්‍රේඩ් එකත් ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගන්න. මෙන්න මේ රේන්ජ් එක SL එකක් තියලා. හරි. එතකොට ඒකෙත් මගේ 1 to 2 ආරයක් කෙලිම හිට් කරනවා. 1 to 2 ආරයක් හරියටම හිට් වෙනවා. එතකොට මෙතන මේක බලන් ගත්තා නම් එයාගේ TP හිට් වෙනවා. හරි. මේ 1 to 2 තියන්න හේතුව තමයි මේක මම ලොකුවට හෝල් කරන්න ආව ට්‍රේඩ් එකකුත් නෙමෙයි. මම ගොඩක් ලොකු ආර වලට යන්නෙත් නෑ ලීසි. කලාතුරකින් තමයි ලොකු ආරයකට ගියුත් යන්නේ. හරිතර මම මෙතන ට්‍රේඩ් දෙකක් සෙට් වුණා විනාඩි කිහිපයකදී. එතන මම මේ මාකට් එකට ආවේ 8:20ට. කියන්නේ දිනය 2026 ජුනි 16 වෙනි අඟහරුවාදා 8:20ට තමයි මම මේ මාකට් එකට මැෂින් එක ඔන් කරගෙන එන්නේ. ඊට පස්සේ මම කොහොමද টপ ඩවුන් එක ගහනවා කියලා. ඒ අතින් ඉඳලා නෙමෙයි සාමාන්‍ය টপ ඩවුන් එක ගන්න රිස්ක වගේ කාලයක් යනවා හරියට ගහනවා නම්. ඒතර මෙතනදී විනාඩි කිහිපයයි ගියේ. මොකද මම මේක මනසින් ගහගෙන යන හින්දා, ඒ කියන්නේ ක්ෂණිකව එන හින්දා. ඊට පස්සේ මගේ එන්ට්‍රි ප්ලේස් වෙනවා 8:33ට. ඉතින් විනාඩි 13යි ගියේ මට මේ එන්ට්‍රි එක ගන්න. වෙයා එන්ට්‍රි TP එකේ හිටිනවා 8:46ට. يعني විනාඩි කීයද? 13ක් වගේ චූටි කාලයක් ගියේ. TP හිට වෙන්න. ඊට පස්සේ ඊළඟ ට්‍රේඩ් එකක් දෙනවා 8:39ට. ඊළඟ ට්‍රේඩ් එක 9:60ට. ඒ ට්‍රේඩ් එකෙත් TP ගැන හිටිනවා මෙතන තියෙන්නේ 9:08ට විනාඩි දෙක වගේ කාලෙකදී TP හිටිනවා. හරි. එතකොට එතනදී රිවෝඩ් එක විදිහට 1 to 2 ඒවා දෙකක් මට හම්බෙන්නේ. 1 to 4 R එකක් මට දැනට තියෙනවා. ඒ කියන්නේ 4 R එකක් කිලින් ප්‍රොෆිට් නේ. හරි. ඊට පස්සේ මෙහෙමයි. ඊට පස්සේ අපි මේන්ලි ફોකස් කරමු. මගේ මෙන්න මෙතන ලෙවල් එකේ තියෙනවා. මේකේ මේන් රේන්ජ් එක. මේකෙන් ට්‍රේඩ් එකක් ගියා කියලා මං හිතන්නේ නැහැ මේන් රේන්ජ් එක කන්ටිනියු ගියා. කන්ටිනියු වුණා කියලා. කියන්නේ කොළ පාට රේන්ජ් එකක්ම පහළට කන්ටිනියු වුණා කියන දේ මං හිතන්නේ සලකන්නේ නැහැ. හේතුව අපේ රේන්ජ් එකට සාපේක්ෂව ලික්විඩියක් එයා ගැනීම සහ අපි කතා කරන টপ ඩවුන් එකේදී මාකට් එකක් නැත්නම් ඊළඟ BUC එක කරන්න අවශ්‍යතා 6ක් 8ක් අතර ප්‍රමාණයක්. අන්න ඒකක් සිදු වෙනකන් මට රේන්ජ් එකක් වෙලි කියලාම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ හරියට කන්ටිනියු වුණා කියලා පිළිගන්නේ නැහැ. එතකොට මගේ මේක ගියා කියලා මම ට්‍රේඩ් එක මගේ මේන් ට්‍රේඩ් එක ආවේ නැහැ. මේක මගේ සබ් ට්‍රේඩ් එකක් විතරයි. එතකොට මේන් ට්‍රේඩ් එකේ තියෙන තව උඩින්. හරි. එතකොට මගේ ඊළඟ ට්‍රේඩ් එක එනවා. මෙන්න මේ POI එකේ අදාළ මෙන්න මේ දෙකම ලික්විඩ් වෙනවා ඊට පස්සේ. මේ දෙන්නම සේම් රේන්ජස් වෙනවා ලික්විඩ් වෙනවා ඊට පස්සේ ඉතුරු වෙන්නේ මේ උඩ රේන්ජ් විතරයි. එහෙනම් මේ උඩ රේන්ජ් එකේට මාකට් එක එනවා මෙන්න මේ අවස්ථාවේදී. ඒ අවස්ථාවේ මම ඩිරෙක්ට් එන්ට්‍රි එකට යනවා මම ඒක ඇත්තටම දැක්කේ නැහැ. ඒ කියන්නේ 11යි ලෙවල් එක තියෙන්නේ 11යි 33 වගේ වෙලාවක් නේ. ඒ වෙලාවේ දැක්කේ නැහැ. ඊට පස්සේ මේකේ කන්ෆර්මේෂන් එක මම දකිනවා යම් කාලයකදී. ඒ කියන්නේ මාකට් එක ටිකක් දුරට ගියා පස්සේ. එතකොට ඒකේ මෙසේජ් එකට අදාළව මට ඉන්වෙස්ට්මන්ට් ලෙවල් එකක් තියෙනවා මෙතන. එතකොට මෙතන තියෙනවා මම ඕඩර් ෂිෆ්ට් වීම. එතන මට PO එකක් විතර තියෙනවා මෙන්න මේක. මේක හැබැයි මම 3 මිනිත් එන්ට්‍රි එකක් හිටියේ. මේක 3 මිනිත් මල්ටිපල් එන්ට්‍රි නෙමෙයි 3 මිනිත් එන්ට්‍රි එකක්. 3 මිනිත් එන්ට්‍රි මොකද මගේ ලෝ ටයිම් ෆ්‍රේම් රේන්ජ් යන්නේ මේ කියන්නේ. අතට මං ඉන්නේ ඒ ටයිම් ෆ්‍රේම් එකේම BUS එකක් දෙනකම්. මොකද හේතුව මේකේ PO එක දශම පොයින්ට් එකෙන් බ්‍රේක් කරනවා. එහෙම වුණාම මං සලකන්නේ නැහැ 1 මිනිත් MSS එක. එතන මම අනිවාර්යයෙන්ම ඒ ඉන්න රේන්ජ් එකට සාපේක්ෂව BUS එකකින් තමයි
MSS එකක් පිළිගන්නේ. ඒතර මේක මට අන්න එහෙම වෙන්න ඕනේ. අන්න ඒක මම 3 මිනිත් ගන්නවා කිව්වේ. ඒතර 3 මිනිත් view එක මට පැහැදිලි view එකක් මෙතන තියෙනවා. ඒ view එකේ මම entry එක ගන්න place කරනවා. හරි. හැබැයි ඒක direct entry එකක් නෙමෙයි limit එකක්. මොකද confirmation එකක් මතට ගන්නේ. මොකද LSL එක මෙතන තියෙනවා මට ප්‍රශ්නයක් නැහැ. අතන මට මෙතනින් limit entry එකක් මම place කරනවා. හැබැයි ඒකේ එන්නේ 7:51කට. හරිද? එතන මම ගන්නෙත් උදේම තමයි 7යි ගානකට තමයි 6යි ගානකටම 7යි ගානකට. තමයි entry කියන්නේ limit order එක වැටෙන්නේ. ඒතර entry ඇවිල්ලා තියෙන්නේ 7යි හරියටම වෙලාව 7:53ටනේ. හරියටම 7:53ට එක නෙමෙයි. මේක 3 minute එකේදී ඉඳලා එක වෙලා තියෙන්නේ. නැත්නම් 3 වෙනි හරියටම. හරියටම 7:53ට තමයි මගේ entry එන්නේ. හැබැයි මේකෙදි මම ආර එක ටිකක් තියෙනවා. ඒකට හේතුව අර 15 minute එකේ තියෙන දලාබෝධය ඔයාලට තියෙනවා නම් ඒ entry ඇයි එච්චරට ආර එකක් මන් තියන්නේ කියන දේ ඔයාලට පිළිගන්න පුළුවන්. හරිද? හේතුව අරක 1 to 2 තියලා මේක 1 to 10 ආර එකක් මෙතන ගිහලා තියෙනවා. ඒක 10 යන්නේ හේතු කීපයක් තියෙනවා. කලින් දෙකම මොකද අවුලක් නැහැ නේ. ඒ දෙකම 1 to 4 එකට profit තියෙනවා. අතර මේක 1 to 10 එකක් මට ගියත් එකයි නැතත් එකයි. මං ඉන්නේ ට්‍රේඩ් දෙකක් දාන්නේ නේද? මෙතන ඇත්තටම මං ඉන්නේ එක ට්‍රේඩ් එකක් දාන්න විතරයි. එක ට්‍රේඩ් එකක් දාන්න විතරයි. ඒතර ඒ ට්‍රේඩ් එක දාලා මට හොඳට ප්‍රමාණවත් නේ. හරිද? හැබැයි එතනදී රිස්ක් එක මැනේජ් කරන එක ඇත්තටම මගේ ફોකස් වුණ ට්‍රේඩ් එක මොකද්ද? මේක. අර අනිත් ට්‍රේඩ් නෙමෙයි. ඒතර මේ ට්‍රේඩ් එක තමයි ફોකස් වුණ ට්‍රේඩ් එක. අනිත් ට්‍රේඩ් එක එක්ස්ට්‍රා දෙකක්. අන්න ඒකයි මං කිව්වේ TBD 7 එකේදී මට මේක තමයි ගේන්න අවශ්‍ය තිබ්බේ. හැබැයි 7 එක ඉදිරිය වැටෙනා ඊට කලින් එක 8 එක ඉදිරිය වැටෙනා ඊට පස්සේ එක 9 එක ඉදිරිය තමයි මේක වැටෙන්නේ. අද මේක මගේ කන්ෆර්මේෂන් එන්ට්‍රිය R එක 1 to 10. එතන මෙතනදී ට්‍රේඩ් එකට දාලා තියෙන්නේ කියන්නේ මම කිව්වනේ. මෙතනදී මේ ට්‍රේඩ් එකට කීයද? ඩොලර් කියලා. 600යි. එතන රිස්ක් එක 200යි, රිවෝඩ් එක 400යි. මෙතනදී බලන්න 600ම තමයි රිස්ක් එක 100යි, රිවෝඩ් එක ඊයේ 10ක් තියෙනවනේ. හරි. ඇයි මෙතන රිස්ක් එක අඩු කරේ? අන්නේම ප්‍රශ්න තියෙනවනේ කට්ටියට. මෙතන රිස්ක් එක අවම කරන්න හේතුව තමයි R එක වැඩි හින්දා. හරිද? මෙතන තියෙන්නේ ඇත්තටම ඩොල් එක වගේ මේක තියෙන. ඩොලර් ලික්විඩිටි මේක. එතන එතෙන්ට මම තියන්නේ නැහැ. එතෙන්ට තිබ්බනම් වැඩෙනවනේ 1 to කීයද? 1 to 10.8 වැටෙනවා. ඔක මම රවුන්ඩ් කරනවා කොහොමද 1 to 10 එකන්නේ. එතන මේ හරියට මට ටීවී වැටෙන්නේ. එතන ඩොල් එකට වඩා උඩින් තියෙන ලෙවල් එකේ නම් මට අවුලක් නැහැ. ටීවී ලෙවල් එක ඕකේ. හැබැයි මෙතන අවදානමක් තියෙනවා. මොකද යට තියෙන කියන්නේ අපොසිෂන් පීරියඩ් එකක් ගන්න පස්සේ මොන දෙයක් කරන්න පුළුවන් මෙයාට. අන්න හේතුව මත මගේ මෙතන රිස්ක් එක තව අඩු කරනවා. හරි මොකද මම මේක මැද්දෙන් ගලවන්න තියෙන යන්නේ එක්කෝ TP නැත්නම් SL ට්‍රේඩර් එක කියන්නේ එහෙම එක්කෙනෙක්ට එක්කෝ TP නැත්නම් SL එතකොට මට මේක SL ගියොත් මට කිසිම අවුලක් නැහැ රිස්ක් එක මම කලින්ටත් වඩා වෙනදා ගන්න ට්‍රේඩ් වලට වඩා කොහොමත් අඩුයි කලින් ගත්ත ට්‍රේඩ් දෙකටත් වඩා තවත් අඩුයි එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ නේ කොහොමද එහෙනම් මට මේ ට්‍රේඩ් එක ගැල්ලුවක් නෑ R එක යනකම බලන් ඉන්න පුළුවන් නැත්නම් SL එක යනකම් බලන් ඉන්න පුළුවන් ගැල්ලුවක් නැහැ නේ මොකද මේක කොහොමද මම දැක්කේ නැහැ ට්‍රෙඩ් එක TP හෝ SL යන අතරම දැක්කේ නෑ. මොකද මේක දැක්කේ එදා දවසේ රෑ සෙෂන් එකක් ඇති තමයි දැක්කේ. ඒ කියන්නේ මේක ඕපන් වෙන දැක්කේ මේ ට්‍රෙඩ් එක ගත්තා කියලා. හරිද? ඇත්තටම දැම්ම ට්‍රෙඩ් එක මට අමතක වුණා. ඒක මම ගත්තද කියන දේ. ඒක දැක්කේ සෙෂන් එක ටයිම් එකේදී. ඒක සෙෂන් එකේදී මම පැහැදිලි කරා. මේක ඇත්තටම මට අමතක වුණ ට්‍රෙඩ් එකක් කියලා. අතන මේ ට්‍රෙඩ් එක 1 round එකක් ගිහලා තියෙනවා ලස්සනට. හරිද? මෙන්න මේ ට්‍රේඩ් තුන තමයි මට ගේන්න ඕනේ. මේ ඉතින් මේ මහා ලොකු දේවල් කියන දේවල් නෑ. හැබැයි මෙතනින් ඉගෙන ගන්න ළමයිට යම් විදිහකට සැලකිලිමත් විදිහට ඉගෙන ගන්න ගොඩාක් කරුණු තියෙනවා. මේකක්වත් දන්නේ නැත්නම් ට්‍රේඩ් වලට එන්න එපා. මොකද මෙතෙන්ට එනවා කියන්නේ ඔයාගේ සල්ලි ටික නවදාන වේදන්නේ. ඔයාගේ සල්ලි, මගේ සල්ලි නෙමෙයිනේ. ඒ හින්දා තමාගේ සල්ලි ගැන හරි පරිස්සමක් තියාගන්න මෙතනදී. මොකද නැති වුණොත් නැති වෙන්නේ ඔයාගේ. ප්‍රොෆිට් වුණොත් ප්‍රොෆිට් වෙන්නේ ඔයාට. ඒක මටවත් වෙන කාටවත් යන්නේ නැහැ. එහින්ද හරි පරිස්සමට මේ මාකට් වලට එන්න හරි දැනුමත් ඇතුව මේ මාකට් වලින් ගොඩ යන්න. නැත්නම් මේක සෙල්ලම් විශයක් නෙමෙයිනේ. මොකද ඔයාලා දන්නවා මම වෘත්තිමය වශයෙන් ඉංජිනේරිං විතර හිටියේ. මෙකැනිකල් ඉංජිනේරිංනේ. උතර ඒ වයින් මම අයින් කරලා තමයි ෆීල්ඩ් එකට ආවේ. හැබැයි බොහෝ කාලයක් මම ලොස් සයිඩ් එකේ හිටියේ. ඊට පස්සේ අවුරුදු ගානක සංඅධ්‍යයනය කරා තමයි මම මේක ඉගෙන ගත්තේ. හරි. ඉගෙනගෙන අවුරුදු 4ක් 5ක තනි අධ්‍යයනයක් සමග තමයි මේක ඉගෙන ගත්තේ. ඒතර ප්‍රැක්ටිස් කරා. ඒක මත තව අවුරුද්දක් ඔහොම තව අවුරුද්ද කාලයක් ප්‍රැක්ටිස් කරා. ඒක මත තමයි මම මේ තැන් වලට ආවේ. මේ තැන් වලට මම ප්‍රොෆිටබල් සයිඩ් එකට ඇවිල්ලා මහා ලොකු කාලයක් නෙමෙයි. අවුරුද්දකට ආසන්න කාලයක් වගේ මත දීලා. අවුරුද්දකට අවුරුද්ද චුට්ටක් වැඩි කාලයක්.
ප්‍රොෆිටබල් සයිඩට ඇවිල්ලා. එතකොට එතකම් මං ගියේ ලොස් එකේ කිව්වනේ. මොකද හේතුව දැනුම නැතුව මේකේ සෙල්ලම් කරන්න බෑ කාටවත්. මේක අතන සෙල්ලම නෙමෙයිනේ. මේක දැනුම මත ඩිපෙන්ඩ් වෙන විෂයක්. මේකට එන්නේ දැනුම තියෙන අය විතරයි. එහෙම නැතුව අර ඔයාලා අපි එනවනම් අනිවාර්යයෙන්ම දැනුම හොයාගෙන ඉන්න ඕනේ. දැනුම නැත්නම් මේකට එන්න තියා හිතන්නවත් එපා. මේක ලංකාවේ කොටස් වල වඩා ලොකු මාකට් එකක්. ඒ හින්දා දැනුම ඇතුව මේකට එන්න. හරි මම ඒක නැවත නැවත කියන්න හේතුව තමයි මට උන දේ ඔයාලට වෙන්න ඕනේ නැති හින්දා. මට යම් කාලයකදී යම් දේවල් වුණානේ. ලොකු ගණන් නැතුව නැතරම. හැබැයි ඒකවම අල්ලන් හිටිය කොහොම හරි. ඒ නැති වුණේ නම් අපිට හොයන්න පුළුවන් වෙනවනේ මේකේ. එහෙනම් මම මේක මන් දැනන් හිටියා. මට කවුරුත් කියලා දෙන්න හිටියේ නෑ. හැබැයි මං අල්ලන් හිටියා. ඒ අල්ලන් හිටියේ කොච්චරද කියනකම් මන් දන්නේ නෑ කොච්චර කලින් මං දිනයිද කියලා. හැබැයි මම දන්න කවදා හරි දිනනවා කියලා. ඒක කවදා හරි. අන්න ඒකයි ප්‍රශ්නේ තිබ්බේ. ප්‍රශ්නේ නෙමෙයි අතන. මන් දන්න කවදා හරි දිනයි කියලානේ. හැබැයි හරි මට ඒ හේතුව තමයි මට මෙන්ටර් කෙනෙක් හිටියේ නැහැ. ඉගෙන ගන්න තැනක් හරියට තිබ්බේ නැහැ. අනිහිද මම කිව්වා මම ඉගෙන ගත්තා කියලා. ඒතර මට මන් දන්නේ නැහැ කවදා මන් දිනයිද කියලා. හැබැයි මන් දැනගත්තා කවදා හරි මන් දිනනවා කියලා. මොකද මං ඊ තරමට වැඩ කරා මේකෙදි. ඒ කියන්නේ කැපකිරීම කරපු ප්‍රමාණ අසීමිතයි. වැඩ කළ ප්‍රමාණ අසීමිතයි. අන්න ඒක රිසල්ට් එකක් විදිහට තමයි මම මෙතනදී මේ දේවල් දැන් දිනන්නේ. හරිද? දිනන්න කරන් අවුරුද්දකට වඩා චුටි කාලයක් වැඩි වෙන්නේ. ඒතර එතනදී මම අදාළ දේවල් අනිත් ඒ කියන්නේ ඊ අවුරුදු ගානටත් වඩා වැඩි ප්‍රමාණ වලින් මම දැන් දිනලා තියෙනවා. ඒතර මට ප්‍රශ්න නෙවෙයි මේක. අන්න එහෙනම් මෙතනට ඕනේ ඔයාලගේ සල්ලිවත් නැත්නම් ඔයාලගේ වත්කම්වත් නෙමෙයි. ඔයාලගේ දැනුම තමයි ඉස්සෙල්ලාම ඕනේ. දැනුම මත ඔයාලට මේකේ කරන්න පුළුවන් දේවල් අසීමිතයි. හරි. එහෙනම් මේ අද මම TBD එකෙන් නවත්තන්න මෙතනින්. ආපහු ඊට පස්සේ TBD එකක් අරන් එන්නම්. කියන්නේ මට දිනයක් කියන්න බෑ. මොකද මගේ ට්‍රේඩ් ගැනීම සීමිතයි. මොකද ඒ කියන්නේ මේ ඔක්කොමට එක්ස්ට්‍රා. ඔයාලා කලින් TBD බලන්න. එතන මට එතනදී මේන් කරේ මේන්ලි මං ගෙව්වේ එක මේක ට්‍රේඩ් එකක් විතරයි. ඒ ට්‍රේඩ් එකකින් පස්සේ ඉතුරු ඔක්කොම මට බෝනස් ට්‍රේඩ්. එහෙනම් මේ ඔක්කොම මට බෝනස් ට්‍රේඩ්. ඒ කියන්නේ අනිවාර්යෙන් ට්‍රේඩ් එකක් ගත යුතුයි කියලා දෙයක් මට නැහැ. හරිද? ඒ කියන්නේ මේ කාලෙටම. අන්න එහෙම තමයි ෆුල් ටයිම් ට්‍රේඩර්ස්ලා කියන කට්ටියක් ඉන්නෙත්. නැතු ෆුල් ටයිම් ට්‍රේඩර්ස්ලා කියන්නේ ඒක මතක් වුණේ ඒක නේද කියන. නැතු මේ මාකට් එකට ඉස්සරහා අපේ විශේෂම ඉඳන් ඉන්න කට්ටියක් නෙමෙයි ෆුල් ටයිම් ට්‍රේඩර්ස්ලා කියන්නේ. ඒතර එයාලා යම් කාලයකට පෙලක් ඉන්න සතියකට දවසකට මාසයකට අවුරුද්දකට ඔන්නෝම කියලා ට්‍රේඩ් කරනවා. හරි ඒක අපි ඉස්සරහට කතා කරමු. හරි මේකේ මට අවබෝධ දෙනවනේ මෙන්න මේ TBD එක සම්බන්ධව. ඒතර මේ TBD එක හරියට බලලා අවබෝධය ගන්න ප්‍රශ්න තියෙනවා නම් මගෙන් ඔයාලට ඉවසන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා නම් ඕනලා ගන්න. ඒ කියන්නේ මට පුළුවන් වෙලාවක මම ආන්සර් කරනවා කොහොමද? මිස් කෝල් එකක් තිබ්බත් ඒත් මම කතා කරනවා. පුළුවන් තරම් WhatsApp message එකක් මට දාන්න බලන්න. මෙන්න මෙන්න මේක තමයි මගේ නම්බර 075 76 45 992. ඕගොල්ලන්ගේ SMC සම්බන්ධව. හරි මේක SMC විතරයි මම අතන ෆලෝ කරන්නේ. ඒ කියන්නේ ගොඩාරිය තියෙනවා කියලා හැමදේම කියන්න අවශ්‍ය නැහැ. එක දෙයක් ඔයා යන්න උපරිමයටම. එක දෙයක එක්ස්පර්ට් කෙනෙක් ඉන්නකෝ. ඒ ඇති. එතකොට මම මේ විෂය සම්බන්ධව XMC සම්බන්ධව මට යන්න පුළුවන් උපරිම ලෙවල්ට මම කියලා තියෙනවා. එතකොට මට මෙතනදී ගන්න බැරි ටියකුත් නැහැ, නොදන්න ටියකුත් නැහැ. එතකොට මේ හා සම්බන්ධ වන ප්‍රශ්නයක් ඕලත් එක්ක මට විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕල්ලා ප්‍රශ්න තියෙනවා නම් මට කතා කරලා විසඳ ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේක හරියට ඉගෙන ගන්න. මම ඒකයි කියන්නේ. සල්ලි පස්සේ දුවන්න එපා. අධ්‍යයන පස්සේ දුවන ඉස්සෙල්ලා ඊට පස්සේ සල්ලි උට වෙනවා. මොකද මේක සල්ලි හොයන විෂයක්. සල්ලි හොයන විෂයක සල්ලි පස්සේ දුවන්න ඕනේ නැහැ. සල්ලි හොයන විෂයක විෂය පස්සේ දුවන්න ඕන. ඊට පස්සේ ඔයාලා විෂය සාර්ථක වුණාට පස්සේ සල්ලි එනෝටෝ. හරි. හරි. කරන දේ ඉස්සෙල්ලාම හරියට කරන්න. කොච්චර බාධක හම්බුණත් වැඩේ හරියට කරලා කරන්න. අනිවාර්යෙන් ගොඩ යන්න ජීවිතේ දිනන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.